මොකද්ද? ඔව්. ඔව් දැන් කුඩු එකේ වුණා සම්පූර්ණ ඇත්තටම සුද්ධ පවිත්‍රුනේ නෑ. නමුත් දැන් අපි මුල පාදගෙන තියෙන්නේ. ඒ නිසා අග දක්වාම යන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙනවා දැන් අර යුක්තියේ සැබෑ මෙහෙයුම දැන් තමයි ආරම්භ වෙලා තියෙන්නේ. මොකද පහුගිය කාලේ යුක්තිය කෙසේ වෙතත් පොඩි පොඩි තැන් වලට විතරයි ගියේ තෝරු මෝරු අහුනේ නැහැ. නමුත් දැන් කුඩු සම්බන්ධයෙන් වෙච්ච තෝරු මෝරු අහු වෙන්න පටන් අරන් තියෙනවා. මම හිතනවා රටේම ජනතාව සතුටු වෙයි. මොකද අපේ දූ දරුවන් තරුණ පරම්පරාව විනාශ වෙමින් ගිය ගමනක්. සහ මුලින්ම මේ රටේ කුඩු වලින් තුරන් කරන්න දිගු කාලන වැඩපිළිවෙලක් යන්න දෙන්නේ නැහැ අපි මේක. කෙටි කාලයක් ඇතුළත මේ කුඩු වලින් තුරන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා මේ අපේ රට නිදහස් කර ගැනීම වෙනුවෙන්. ඔව් දැන් විපක්ෂයට එල්ලෙන්න වැලේ වැල් නැතුවනේ ඉන්නේ. එතකොට කන්ටේනර් සිද්ධිය සම්බන්ධයෙන් අත්‍තරම ජනාධිපතිතුමා මූලික වෙලාම මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්තුවා. මේකේ වැරද්දක් තියෙනවා නම් මොකක් හරි ඒ සම්බන්ධනොත් ක්‍රියාමාර්ග ගන්නවා. පසුගිය රජයන් වලම වංචා දූෂණ පස්සෙන් විතරක් නෙවෙයි, වැරදි පස්සෙන් විතරක් නෙවෙයි, අපේ රජය ඇතුළේ වැරද්දක් වංචාවක් දූෂණයක් වෙනවා නම් ඒක වෙනුනොත් දැඩි ක්‍රියාමාර්ග ගන්න රජයක් හැටියට අපි සූදානම්. ඔව් දැන් විපක්ෂයට දැන් චෝදනා කරන්න තියෙනවා. අපි බලමු මේක තාම පරීක්ෂණ අවධියේනේ තියෙන්නේ. පරීක්ෂණ අවධියේ තියෙන්නේ. මේ පරීක්ෂණ වලින් එළිදරව් වෙයි. ඒ කන්ටේනර් කොහෙන්ද ආවේ? කොහෙන්ද මේ බඩු ටික ආවේ? කවුද ගෙනිච්චේ? මේක අග මුල ඔක්කොම හොයා ගන්න පුළුවන්. මොකද තාම අවසන් වෙලා නැහැ. ඒකයි මම කිව්වේ. ඒක මොන රජයෙන් වුණත් වැරද්ද නම් වැරද්ද. නෑ ඒක අපි හිතනවා ජනවරමට අනුව අපි මොකද ජනවරමක් ඉල්ලුවෙම මේ රටේ වංචා දූෂණ නවත්තනවා නාස්තිය නවත්තනවා මේ ජනතාව බොහොම වරප්‍රසාද අහිමි වෙලා ඉන්න රටක පාලකයෝ අධි වරප්‍රසාද භුක්ති විඳ නම් ඒවා අහිමි කරලා ඒ කට්ටියක දේවල් අහිමි කරලා ජනතාවට ඒ වරප්‍රසාද ලබා දීමේ අවශ්‍යතාවයක් තියෙනවා මම හිතනවා ඇත්තම ගත්තොත් මේ වරප්‍රසාද අහිමි කර ගැනීමේ පනත නැත්නම් ජනාධිපති වරප්‍රසාද අහිමි කිරීමේ පනතෙන් මොනයම් හෝ වරප්‍රසාදයක් අහිමි වුණා නම් කවදාවත් භුක්ති විඳින්නවත් නැතුව අහිමි වුණේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට. මොකද හිටපු ජනාධිපතිතුරු වසර 20 30 සමහරු භුක්ති විඳලා තියෙන්නේ. එතන මේක අනුර කුමාර ජනාධිපතිතුමා සියතින්ම මෙරටේ වරප්‍රසාද අහිමි කරලා ඒක ජනතාවට හිමි කරලා දෙන ගමනක් තමයි මේ උදා කරේ. ඒ හින්දා අපි හිතන රටේ ජනතාව හරි සන්තෝෂෙන් ඉන්නේ කියලා. ඔව් කොහොමදත් එයාලා කියන ඒවා නම් දැන් රටේම පිළිගන්නේ නැහැ. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. කොහොමුණත් නීතිපතිතුමාගෙන් උපදෙස් අරගෙන ලේකම් මණ්ඩලයෙන් අදාළ නිර්දේශ අරගෙන තමයි කතානායකතුමා අදාළ මේ නිර්දේශය පාර්ලිමේන්තුවේ දැනුම් දුන්නේ රටට දැනුම් දුන්නේ. මම හිතනවා කතානායකවරයා පාර්ලිමේන්තුවේදී තීරකයා බවට පත් වෙනවා. ඉතින් ඒ තීරකයා තනි තීන්දුවක් ගත්තේ නැහැ. සාධාරණ තීන්දුවක් ගත්තා. ඒක ටිකක් දරා ගන්න බැරි නම් ඉතින් අපිට ඉතින් විපක්ෂයට කියන්න කරන්න දෙයක් නැහැ. විශ්වාස භංග ගෙනාවත් 159ක් ඉන්නවා. පරද්දන්න පුළුවන්. නමුත් මේක ඉතින් රටේ නීතියට අනුව අදාළ උපදෙස් අනුව කටයුතු කිරීමක්. ඒ සම්බන්ධයෙන් ඉතින් දයාසිරිලට ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් සෝරි තමයි කියන්න තියෙන්නේ.